මේ ජූස් එක හදලා අපි අර ජොග්ගුවට දාමු. අම්මා ඔක හාල් පොත වගේ පරිස්සම් කරන්නේ හැබැයි. තාත්තා බර්ත්ඩේ එකට අරන් දුන්නේ ගන්නේ. ඔය මොකද ඔය කරන්න හදන්නේ? පිස්සුද? ඇයි ගන්න යන්නේ? මේ මෙතනට කකුල තියෙන අම්මා දැක්කොත් කකුල් හතරම කඩයි. හතරක්? ඇයි හිතුවද මම හරකෙක් කියලා? අපි දෙන්නගෙම කකුල් බාන්. හරි දැන් කොහොමද මේක පරිස්සමට ගන්නෙ? මේම කරන්න. මං කෝස්සෙන් අදින්න. ඔයාලා. මරු ගොන් හරකි. ඒක පරිස්සමින් ගන්න විදියක්ද? පොඩ්ඩක් ඉන්නව බලන්න. හරි. මං තමුසේ කරේ නගින්න. ආනේ ෂෝ. තඩි අරිච්චි මගේ කරේ නගිනවද? හරි හරි එහෙනම් තමුසේ මගේ කරේ නගින්න. පරිස්සමින්. සල්ලු සන්න. මරයි තමුසරම් මොන්. මොනවද බං උඹලා කරන්නේ? වෙසක් පෙරහැරට බොරු කකුල් නැටුම් පුරුදු වෙනවද? අයියෝ අම්මේ අපි මේ අර ජූස් එක හදලා ජොග්ගුවට දාන්න හදන්නේ කට්ටියදී ලස්සන තියෙන්න. නෑ. ඒ අපරාධ නම් කරන්න ලෑස්ති වෙන්න එපා. යෝ මොන අපරාධයක්ද අම්මේ මේවා මේ තියාගෙන අලතම්බන්නද පොඩක් කෑනු ගන්න ඉන්නකෝ. මේ ඩොලර් එක නගින කාලේ බොරුට තියාගෙන මේවා. මං කිව්වේ තොපිලා දෙන්නට ඕක ගන්න බෑ. ෂුවර් එකටම දැන් තොපිලා දෙන්න එකතු වෙලා මොකද ජොග්ගු බිදිනවා. පොඩක් හිට අම්මන් එනකම්. නෑ අම්මේ. අම්මා පල්ල වට්ටන්නේ. යෝ ගන්නකොක. ගන්න අරන්